ආයිබෝවන් අපි බලමු කොළඹ කොටස් වෙළඳපොලේ අද දවසේ මොකක්ද උනේ කියලා. හොඳයි. දවසේ ප්‍රධානම කතාව මෙන්න. සියලු කොටස් මිල දර්ශකය, ඒ කියන්නේ ASP එක 0.6 ඉහළ ගිහින්. ඉතින් මේ නැගිටීමද හේතුව මොකද්ද? ඊයේ දවසේ වෙළඳපොලේ ලොකු විකිණීමක් වුණා. අද අපි දකින්නේ ඒකෙන් පස්සේ ආපු ශක්තිමත් තිරිසියක්. මේ ප්‍රස්තාරයෙන් පැහැදිලිවම පේනවා ඊට සාපේක්ෂව වෙළඳපොලේ යථා තත්ත්වයට පත්වන විදිය. ASP එක දවස් අවසන් කරේ ලකුණු 22577 මට්ටමෙන්. ඉතින් ඇයි මෙහෙම වුනේ? සරලවම කිව්වොත් ඊයේ විශාල වශයෙන් විකුණපු කොටස්ම ආයෝජකයින් අද නැවතත් මිලදී ගත්තා. ඒක තමයි මේකට ප්‍රධානම හේතුව. මේකෙන් අපිව ගෙනෙනවා අද දවසේ වැදගත්ම කාරණයකට. ඒ තමයි ආයෝජක මනෝභාවයේ වෙච්ච වෙනස. බේන් විකුණන එක නතර වෙලා දැන් අඩු මිලට හොඳ කොටස් හොයන බාගෙන් හන්ටින් කියන තැනට හැංගීම මාරු වෙලා. වෙළඳපොලේ මේ ධනාත්මක ගතිය කොච්චර පැතිරිලා තිබුණද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. මිල පහළ ගිය හැම සමාගමකටම මිල ඉහළ ගිය සමාගම් දෙකකට ආසන්න ගණනක් තිබුණා. ඒ කියන්නේ මේ නැගිටිම සමාගම් කිහිපයකට විතරක් සීමා වුණේ නැහැ. හරි. එතකොට මේ දර්ශකයේ උඩට අදින්න වැඩිපුර මුදව කොලේ කවුද? බලන්න. සම්පත් බැංකුව, කමර්ෂල් බැංකුව සහ CT Holdings වගේ ලොකු සමාගම් තමයි පෙරමුණේ හිටියේ. මූලාශ්‍ර වාර්තාවලත් මේ ගැන කියවෙන්නේ ආයෝජකයන් මිල පහත වැටුණු කොටස් එකතු කරමින් ඉන්නවා කියලා. ඉතින් ඒකෙන් පැහැදිලි නේද අපි අර කලින් කතා කරපු බාගියන් හන්ටින් කියන එක තමයි ඇත්තටම සිද්ධ වුනේ කියලා. හොඳයි දැන් අපි ටිකක් ගැඹුරට ගිහින් අද දවසේ ගනුදෙනුවල විස්තර බලමු. ටර්නෝවර් එක හැම කොහොමද කියලා. හැබැයි මෙතන තියෙනවා පොඩි දෙයක් අපි අවධානය යොමු කරන්න ඕන. වෙළඳපොළ උඩ ගියාට අද ගනුදෙනුවල වටිනාකම ඒ කියන්නේ ටර්නෝවර් එක සාමාන්‍ය දවසකට වඩා අඩුයි. බලන්න. අද පිරිවෙටුම රුපියල් බිලියන 4.6යි. හැබැයි මේ අවුරුද්දේ දෛනික සාමාන්‍යය බිලියන 6.39ක්. ඉතින් මේකේ මොකන්ද කියවෙන්නේ? වෙළඳපොළ කොළ පාටෙන් තිබුණත් ටර්නෝවර් එක අඩුයි කියන්නේ සමහර විට මේ මිලදී ගැනීමේ උනන්දුව දර්ශකය පෙන්වන තරම් ශක්තිමත් නැහැ කියන එක වෙන්න පුළුවන්. වැඩිම සල්ලි එහා මෙහා උනේ කොයි අංශවලද? Capital goods, diversified financials සහ banking කියන අංශ තමයි වැඩිපුරම ක්‍රියාකාරී වෙලා තියෙන්නේ. ආයෝජකින්ගේ අවධානය වැඩිපුරම යොමු වුණු තැන තමයි මේ. හරි. දැන් තමයි අපි එන්නේ අද දවසේ කතාවේ වැදගත්ම තීරණාත්මකම කොටසට. ඒ තමයි දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් සම්පූර්ණයෙන්ම දෙපැත්තකට ගියපු එක. මේ ප්‍රස්තාරය දිහා හොඳට බලන්න. අද විලඳපොලේ වුණු මුළු මිලදී ගැනීම වලේ 97.3%ක්ම කරලා තියෙන්නේ දේශීය ආයෝජකයින්. විදේශීය මිලදී ගැනීම තියෙන්නේ 2.7ක් වගේ පුංචි ප්‍රමාණයක්. ඒ කියන්නේ අද විලඳපොල උඩට ගෙනිච්චේ සම්පූර්ණයෙන්ම දේශීය මුදල්. සරලම කතාව අද දවසේ මේ නැගිටීම පිටිපස්සේ හිටපු ප්‍රධානම බලවේගය වුණේ ලංකාවේ ආයෝජකයින්. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් විදේශීය ආයෝජකයින් සුද්ධ විකුණුම් කරුවන් බවට පත් වුණා. ඒ කියන්නේ එයාලා මිලදී ගත්තාට වඩා රුපියල් මිලියන 95ක් වටිනා කොටස් විලඳපොලෙන් එළියට අරගෙන. මේ වගුවෙන් ඒක තවත් හොඳට පැහැදිලි වෙනවා. JKH, කොළඹ ඩොක්යාඩ්, ACL Cables වගේ කොටස් වලින් විදේශීය ආයෝජකයින්ගේ සල්ලි ලොකුවට එළියට ගිහින්. ඒ අතරේ LB Finance, TJ ලංකා වගේ කොටස් වලට පොඩි මුදලක් ඇතුළට ඇවිත් තියෙනවා. හැබැයි සමස්තයක් විදියට ඔවුන් විකුණලයි තියෙන්නේ. හරි. අද දවසේ කතාව ඕකයි. දැන් අපි බලමු ඉස්සරහට මොනවද අපි අවධානයෙන් බලාගෙන ඉන්න ඕනි කියලා. ඉදිරියට එන වැදගත් දෙයක් තමයි ලාභාංශ ගෙවීම. මෙතන තියෙන්නේ ඉදිරියේදී ලාභාංශ ගෙවන සමාගම් කිහිපයක් සහ ඒවායේ XD dates. මතක තියාගන්න XD date එක කියන්නේ ලාභාංශ ලබා ගැනීමට නම් එම දිනයට පෙර එම කොටස මිලදීගෙන තිබිය යුතු දිනයයි. උදාහරණයක් විදියට මෙල්ස්ටර් කෝප්ලා ලාභාංශ සඳහා මාර්තු 5ට පෙර ඒ කොටස අයිති කරගෙන සිටිය යුතුයි. එහෙනම් හෙට දවසේ අපි විශේෂයෙන්ම බලන් ඉන්න ඕන කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක අද අඩු වුණු ටර්නෝවර් එක වැඩි වෙලා මේ මිලදී ගැනීමේ රැල්ල ශක්තිමත් කියලා තහවුරු වෙයිද? දෙවෙනි එක විදේශීය ආයෝජකයන් දිගටම විකුණයිද? එහෙම නැත්නම් ආයෙත් මිලදී ගන්න පටන් ගනීද? තුන්වෙනි එක බැංකින් සහ ෆයිනෑන්ෂල්ස් වගේ අද ඉහළට ගිය ප්‍රධාන අංශවලට මේ වේගය පවත්වා ගන්න පුළුවන් වෙයිද කියන එක. හැමදාම මතක තියාගන්න ඕන දේ තමයි දවසින් දවස වෙනස් වෙන මිල දිහා විතරක් බලන්නේ නැතුව මේ ඉලක්කම් පිටිපස තියෙන කතාව තේරුම් ගන්න එක තමයි දිගුකාලීනව හිතනකොට වැදගත්ම වෙන්නේ. වෙළඳපොලේ මේ වගේ විශ්ලේෂණ දිනපතාම දැනගන්න subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න. හෙටත් මේ වගේම විශ්ලේෂණයකින් හමු වෙමු.